සියලු බලවරන් දීලා තිනවා ගුරුවරන් ඇතුළුව. දැන් අනිත් දේවල් වල දෙන්නේ එකපාරකට එකයිනේ. සියලු බලවරන් දීලා තිනවා හරියට හසුරුවගෙන කරගෙන යන්න ඕනේ.
ගෝනේ එතන ලැබෙන්නේ ගෝනේ මල්ලා වෙන්නේ ගෝනේ පේනවද පුතේ ඉන්න ළඟින් යන්න පේනවනේ දැන් හොයාගෙන බැරිලා මම තමයි Sama තියෙනවද? පුතක් තේරෙන්න තියෙනවා. එතනද? ඔව්. ඔක බලන්න. හරියට බලන්න තියෙනවා. හරියට බලන්න. Ini dia tu kan? Oh, dia tu. Yang hari. Facebook sekarang. Dokter lagi sini mana? Dah mulai ni lah. Oh. Opa, ayah ada ni ada. Dah ni. Itu kan jadi lagi yang bela umumnya. Bela yang pasti sama dengan itu bahawa kemudian lawan ada kena pernah ni macam ini kemudian pasal bela ni bela ni pasal ni ඒ ස්වභාවයෙන් වෙන්න පුළුවන්. ඒ මොළදී මෙහෙම වෙනවා. ඒ කියන්නේ මේ අර අපිව වෙන පැත්තකට යොමු කරන්න අපේ දේ අඩාල කරන්න මේ දේවල් සිද්ධ වෙනවා. දැන් මට නම් ඕනේ මේ මාව එකම මේ පැත්තකට යනවා වගේ මේ පැත්තකට. ඒකෝට අපිට අක්කානාවේ හරියට වෙන්න ඕනේ. අපේ අවධානය එතෙන්ට ගියා නම් හරි අපි කරන දේ.
මේ අපේ අවධානය දෙලින්ද අපේ වැඩේ ආරු කරන්න තමයි ඔය මේවා කරලා දාන්න තමයි ඔය වැඩේ වෙන්නේ. ඒ කියන්නේ මේ වෙන පැත්තකට යොමු කරන්න. ඒකට අපේ අවධානය යන්නේ බෙල්ල ඇද වෙලා උඩට ගිහලා කියන එකට තමයි අපේ හිත යන්නේ. එන්නම් අපි හරි රසගෙන මේ අපි කොහොම හරි අපේ භාවනාවට වැටුණා නම් ආයෙ වැටුණාට ඒ ඉතින් අපට අවශ්‍ය දේවල් වෙනාට පස්සේ ආයෙ ආනට බෑ ඒක අයින් කරන්න. ඒ විදිහම තමයි අර අපි සංසාරේ පුරුදු කරගෙන තියෙනවා නම් සද්දාල මේ වගේ වගේ දේවල් කරනවා. ඒ කියන්නේ පුරුද්දට වැඩිමොත් ආයෙ බෑනේ අපේ හැමෝටම ඒක අයින් කරන්න. ඒකයි මේ සද්දාල බාධා කරන්නේ. මොකද භාවනාව හරියට අපි මේ ගමනම ඔය අපි ඉරියව්වට ඇවිල්ලා ආයෙ ඊළඟ දෙවෙනි දවසේ නම් ආයෙ යාට බෑ බාධා කරනවා. මුලින්ම ඉතින් අපි මෙහෙම ඉඳ ගියොත් එහෙමම තමයි. ඒක පුරුද්දට යනවා. ඒක අපි හිතන්නේ බෙල්ල ඇදයි නෙමෙයි අර ඒක තමයි හිතන්නේ දෙන්නපත්. ඒ සත්‍යකෝලකට නෑ අපේ ඉරියව් අපි දන්නවනේ අපේ අවුලනේ අපේ අවශ්‍ය ඉරියව් අපි කියන ඉවරයි. පාරක් දෙපාරක් තුන්පාරක් ඊට වැඩි කරන්නේ නෙමෙයි. දැන් අපි භාවනාවට වෙන්න ඊපස්සේ අපිට පුළුවන් භාවනාවෙන් දේවතාවන්ගේ කාටද කියලා බුදුබණට හරි මොනවා හරි දෙයකට හරි අපිට මනසෙන් හිතලා ඒ තියෙන දේවල් අයින් කරලා පුළුවන් අපිට. ඒ කොහොමදලා නම් කොහොමදලා ජීවිතයක් හරි මොකක් හරි දෙයකින් භාවනාවෙන් ඉඳගෙන මේ දේවල් කරා නම් ඒගොල්ලෝ වයින්ද. ඒ කියන්නේ කොහොමද සංසාරේ මේ භාවනා කරලා මේ වැඩවල තියෙන කෙනෙක් ඒ මොනවාම වඩින ගමන් මෙයාලා ඒකට මේ අපි වැටෙන්න කලින් අපව නතර කරනවා. ඒකයි ඒ කරන්නේ. පැත්තකට දෙල්ල ඇදීලා යනවා. ඒ කියන්නේ දැන් මගේ උනේ පැත්තකට ඇදීලා යනවා. අද අපිට අත්ගාන හරි ගැස් වෙන්න ඕන. ඔයිට වැඩි දේවල් වෙනවා ප්‍රයෝජනෙට. අපි දකින්න ගත්තාම ඉස්ස ඉස්සරහට එනවා ඒකේ මොන ඒ වෙන බය කරන්න එහෙම වෙන්නේ. එතන මේ විහාර මේ නැතුව අපේ මේ අරමුණයි භාවනා කරන ඉරියව්වයි මනසයි හදාගත්තා නම් නේද? මොකද අපි භාවනාවට බාහිරින් මේ විශ්වත් එක්ක සම්බන්ධ වෙන්නේ නේද? ඒගොල්ලෝ කැමති නැහැ ඒ දෙයට අපි යොමු වෙනවා. ඒකයි නතර කරන්නේ. ඒක වහන්සේ කියන සාරයෙන් කරන්නේ. අර නතර කරන ඕනේ තමයි පිටින් ඉන්නේ. වරමේ මේක බලවරමට ඉරියක් වෙනවා ඉරියෙන් කරන්න ඊට පස්සේ අපල දානවා. උන්වහන්සේ දෙන්න මේ කියන්නේ ගොඩේ පඩි දෙකක් උඩ තියෙනවද? යනකොට පඩි දෙකක් උඩ හම්බ වෙනවද? අන්තරේ ඔව්. ෆවුන්ඩේෂන් කියන්නේ ෆවුන්ඩේෂන් තමයි ඔසට තියෙන්නේ. ඔව්. පඩි දෙකක් උඩ වෙන දේවල් ඊට පස්සට මේ බහින්ද කියන්නේ පඩි ඔව් කියන්නේ ගරන්දා පස්සෙන් දාලා තියෙනක් උඩට තියෙනවා. අඳුරක් තිබුණාද ඇස් දෙකේ? උන්වහන්සේට අඳුරක් පොළ වෙලා වගේ තේරුණාද? මේ දෙකේ නේද විනෝද සාමාන්‍ය ඇස් නම් පොඩක් දුර ගතියක් තියෙනවා. දුරේ තියෙන ගතිය Doon බලන්න. හරි. තව දෙන්න ඕනේ. මොකද? තේරි. අපි බලමු මම සාර්ථක කරගොම සාමාන්‍යයෙන් ලෙඩ හොඳ වෙන්නේ නැති ලෙඩ තිබුණොත් හොඳ වෙනවා. විනයකට එනවා. ඒ කියන්නේ
මම වීඩියෝ දාලා බඩේක තායිලන්ත ගිහලා තියෙනවා කරපොනේ ඒ අක්කන්ට ගැටගෙන මාසේ මෙයාගේ ඉන්නේ අවුරුදු ගානක් බඩේ කැකුමක් කියලා අවුරුදු ගාන අවුරුදු 8කට වැඩිද මම අදට හරියන්නේ නැහැ මෙයාට වරම් බල මම දෙන්නේ නැහැ දැනට ඒ කියන්නේ වරම හිර කරන්නේ නැහැ හැදෙනවා නම් හැදිලා ඒ වරම් බල දුන්නොත් ඊට හිතේ ඉඳන් හැදෙනවා ඒකයි මෙතෙන් ටිකක් කොහොමද? ඒක කපන්නේ. සාදා ගැටියක් වගේ මෙතන තියෙනවා. මේ සාදා ගැටියක් වගේ නේද? මස්ටි යදිනකොට ඉරෙනකොට දැනෙන්නේ. දැන් මේ පැත්ත හරියද? මතේ කපන්න තේරෙන බෑ. දුවනේම නම් තියෙන්නේ කොහොමද මේ යාන්ත්‍රේ බලගෙන කුල ශරීරෙට ඉන්න බෑ. හරිද? මේ පැත්ත හරිය මම දැක්කුවා. ඒ තීමා පරණසර් ගියත් තියෙනද? යාසි ගොඩනේ තීමාඩිය. Jadi ngerti ya kalau itu tetap ya. Yang bisa yang madu tetap yang berasal dari dia ni eno. Yang kita kalau lebih dengan orang dengan teman yang timman tu kiri amat yang kino. Ada pasti orang dengan tu kino. Kalau ni ada timman je. Sebenarnya waktu berapa sih na? Ibu londo, enggak hari ini udah kian nama. Ini ada, ikan ada di sana mana? Sini mana? Ini buat dia mana? Orang di kana itu ada mana kerja? Mana ada? Tapi bala mungkin kita sampai ada hiri kerana itu apa ada? Dari itu kemudian ni kira, bud jadi ada. Bala sakti Honda ya, lagi Honda nak taruh ke tempat terus ni apa itu bala bila awak, bala ya. Ni ada phone ni pengen barang dia tanah ni Honda. Honda ni ada siapa? Orang di kanan dah senang ni lebar kali. Dong ni kan, nak kerja lagi. Ini, ni oleh ini mungkin. Berteman barang. Atau balik memang nak. Pina tu Honda tu endo mungkin. Patu sudu kahai dia na manggisi game mana ay kirim malam. Miala mi kalong din na andai bede. Bala na ati kina ini. Kina nanda. So tina. Oh? Apa nak sampai? Apa apa? Ini ada kita tu.
ඉතින් 4-5ක් ඉන්නවා. ඒගොල්ලෝ මරමි පස්සට ඉන්න ඥාති ටික. පිනමදි ඉතින් මම ඕනනම් හිර කරන්නම්. අයෝ ආය අමුතුවෙන් ඉතින් පතුණි අම්ම ගෙනියන්න දාන්නේ. මට දැන් කියන්නේ මෙයාලට පින් දුන්නාම හරියනවා කියලා. ඔයාලා මොකද කියන්නේ? ඔයාලා කියන්නේ හිර කරන්න කියලාද? දෝනේ නරක කෙනා නෝට කියලා බලන්න. දෝනේ දැන් ඉන්නවත් තව. නෑ. මොකද කියන්නේ පුතේ ඉස්සරහට බලන්න කියන්නේ. ඔයාලා අල්ලන්න කියනවා නම් මං අල්ලන්නම්. මට කිසි ගැටලුවක් නෑ. මට කියන්න මලගේ පිනමදිකම තියෙන. ඒකට අර ඇඟට පණ නැති ගතිය එනවා. විස වෙන ගතිය එනවා. පොඩ්ඩක් බල වෙනකම් මේ පොඩ්ඩක් විකාර ගති කරනවා. දේවා මොකද කියන්නේ? දන්නවනම් මහත් එක්කෙනෙක් ඉන්නවා. මහත් මිටි එක්කෙනෙක්. සල්පට මහතයි. නෑ. කිරියම්ම කියනවා. මහතයි මිටි. සල්පට මහතයි. මේ කෙනෙක් ඉන්නවා. එයා චුට්ටක් ශ්‍රද්ධෙහි මත පියලා දෙනවා. ජීවිතේ කලින් මොකදරගෙන මත පියනවා. එයා ඉන්නවා. එළගෙදර ජම්බුවකින් තිබන්නේ නේද? එයා ඉන්නවා. නරක නෑ නේද ආදරෙන්. ඔව්. ඊට පස්සේ කෙට්ටු උස සීයා කෙනෙක් ඉන්නවා. එයාගේ අර කිව්වෝගේ කට්ටේ තියෙනවා. මේ මහත නෑ. කොහොමද පොකුටේ? ඔව් නිකන් උඩින් කට්ටේ තියෙනවා. කෙට්ටුවේ නෝනේ දීගයි. අද්දකින්නට කියලා හිට ගන්නවා. එහෙම කෙනෙක්. අම්ලගේ තාත්තා. එයා ඉන්නවා. එයා විදකම් කරපු. එයා ඉන්නවා. එළගේ පින් මදි. තව ඉන්නවා ඔයා කියපු බඩ මුතියේම මිනිස්සේ. ඔව් එච්චර වයස නෑ. එයා ඉන්නේ මේ කඩවල අපච්චිගේ පැත්තෙන්. හැබැයි එයා ඉන්නේ නම් අර වැඩේ කියන සේනාවට. පොඩසරනේ මේම කළාල කරන බිව්වල ගන්න ජීවත් වෙනවා. එතකොට මේ තව ඉන්නවා සාමාන්‍ය උගලට තියෙන මේක පිළිගන්නද. එයා නම් හරිය අහිංසකයි. ඒ උනාට ටික අපිට සිදුවෙ කියලා තියෙනවා සංකාලේ. හරිය අහිංසකයි වාඩි විඳලා. හරියට දුක් විඳලා. ඒ ඔය කට්ටිය තමයි ඉන්නේ. තව ඉන්නවා උත්පල වෙලා හිටපු කිරියම්ම කෙනෙක්. ඇවිදින්න බැරි. කාමරයට කියලා දෙනවා. අන්ත භාගයට වගේ. ඒ ඔය කට්ටිය තමයි ඉන්නේ. දවලුව මොකද? දැක්කලා කන්නේ. ඒ සෙට් එක ගැන කීවල වගේ අනුව. ඉරේතලා බඩු වෙනවා. ආර කෙට්ටු කෙරියම් කෙට්ටු කොච්චර වහත් කෙරියම් ඉන්න හොඳට සුබට. එදෙන්නට හොඳට පින තියෙනවා. නාගපත්තිනි අම්මගේ මින්නව ටික. ආර්ථික සෝඩාම ටික පැක් කරලා කියන්නේ එහෙම තියන්නේ දැන් කවුරු එකක්. ඉතින් මොකද බෝලි පුජානික දිගටම තියන්නේ. එක දිගටම. ඔව් 21ක්. 21ක් තියෙන 21ට වැඩි තියන්න ඕන. කොහොමද ඇඟිලි ඔක්කොම හිටියද? ගන්න ඉවත් වෙනවා. පාරින් හිටියද? නේද කියන්නේ. දැන් බලන්න. හරිනේ. දෝසවලට එල්ල වෙලා තියෙන්නේ. පුතේ ඉතින් පිළිවෙලට කරනවා. මේ විදිහ හොඳට හොමනේ කරලා. මාස ගණන් ගන්න ඕනේ. මේක මේ සතියෙන් දෙකම හොඳ වෙනවා. ඒ දෙවරම විතර තේරුම් ගන්න. දැන් බලන්න. මේ වගේ වැඩිපුර දෙයක් ගන්නකොට මේම නෙමෙයි හොඳට පොළවෙන් ගන්න ඕනේ. මෙතන ගාලා හොඳට ඇදින්න නෑ කරන්නේ. ඒක හරියම අස්තු දුරවල වෙලා තියෙනවා. හිරේලා දෙකේ.
මෙතන තියෙනවා. හිරවිලා වගේ ටික මේ ටිකෙන් තියෙනවා. බලන්න හිතනවා විතරයි. හරි. උරුමකම් කියන මොනවද තමයි මිලකටන් සප්පකන ගුරුවරයන් තුල සියලු බලවන සත්‍ය
කාටද කතා කරන්න ඕනේ තව? ශබ්ද පූජා ඇතිද? සන්තෝෂයි කාර්යය. සතුටු වේද? සතුටුයි අම්මා. සියලු දේවල් හරියාකාර විදිහට යනවා. සන්තෝෂයි. සියලු බලවරන් දීලා තියෙනවා මොකද සන්තෝෂයි අම්මා. වැඩ කරන වෙලාව මුලාකාරයට යන්න බලාකාරය තමයි. හරියාකාර වැඩ කටයුතු කරමු වත්තාන කරවන්නේ ආකාරය මද පුතා ආකාර කරගෙන කාර්යාත්මක හරියාකාර කබලආකාර කරගත්ත කාර්යාකාර කරගත්ත කාර්යය යනවා මාර්යා අවසර වරන් වරගෙන කොටුමාලා කැප කරලා ශබ්ද පූජා තියලා සීමා මායින් ආලෝක කරගෙන මන්සල් ටික කපාගෙන මොලේ ඉඳන්ම හිමීට ගමන යමු ආකාර තුන ආකාර දැන් ආයෙ හිර කරන්න පුළුවන් ද පොහන්සේලාව හිතන්න දැන් මොන්නේ දේවතාවුරුවන්ගේ දේවතාන් වහන්සේ වැඩ කරාද? ආකාර කරගත් කහිර ආකාර වලදී ආකාර කම්බිලි ආකාර කරතා. ස්වාමීන් වහන්සේගේ මේ අඩුපාඩුවක් තියෙනවද දේවතාන් වහන්සේ බලලා? ආකාරයෙන් ආකාර විදිහට තල තින තතු ආකාර දේවල්. ආකාරයෙන් ඒක ඉදිරියට ඉවර ආකාර. විෂ්ණු දේවතාවුරුව වැඩම කරා ආභවහන්සේ පොඩ්ඩක්වත් ආලෝකයක්වත් දැක්කේ නැද්ද? ආකාර කරගත් කහිර ආකාර සම්පූර්ණ එහෙම දැක්කේ නැද්ද පොඩ්ඩක්වත්? ආකාරයෙන් ආකාර. ස්වාමීන් වහන්සේගෙන් අහන්න. විෂ්ණු දේවතාවුරුව වැඩම කරා ආභවහන්සේට පෙනී හිටියා මේ ආභවහන්සේ නේත්‍රවරමින් එහෙම බැලුවේ නැද්ද දේවතාන් වහන්සේලා පේනවද කියලා? ආලෝකයක්වත් දැක්කේ නැද්ද? එහෙනම් ඉතින් අපිට වර්ධනය කරගන්න පුළුවන්. සන්තෝෂාකාරයෙන් ඉතරයි නේද? ආලෝකයේ දැක්කනම් ආලෝකය හරහා මේ දේවතාන් වහන්සේ බලන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ දේ දැන් මේ ඔබ වහන්සේගේ මේ දේවතාවුරුව තියෙනවනේ. භාවනා කරන්න යෝන. ධර්මයට ආකාරයෙන් ඉතර ආකාරයෙන් භාවනා කරන්න ගන්න කියන්නේ. ඒ දේවල් මං කියලා දෙන්න. දැන් අද මේ ඔළුවට කාලා කතා කරාට එතනින් පස්සේ නම් ඉතින් ඔබ වහන්සේට පේනවනේ මම කවුද කියලා. හොඳින් හරි නරකින් හරි මට ඕනේ දරුවෝ ටික හදාගන්න. අර දරුවගේ මෙන්න මේ දරුවගේ අඩුපාඩුවක් තියෙනවද අද හැදුව දරුවගේ? ඒ දරුවගේ ආකාර කරගන්න නාටි ආකාරයක පාට දිට්ඨි ආකාර කරගන්න එපා. මේ ආකාරය ආකාර කරගත්ත කලින් රෝගාකවාදයක් තියෙන බණ්ඩාකාරී වත්තලා තියෙනවා. අන්න ඒක තමයි. හරි ආකාරය වෙස්ට. වෙනසක් දැනුණාද ඔයාට? ආගෙන් අහන්න වෙනසක් දැනුණාද? ඒකට මේ දැන් ගැපුවට පස්සේ මේ වෙනසට වැඩිය වෙනසක් දැනුණාද? ඒ ඔළුව අල්ලගෙන ඉන්න බලන්නේ ඒ ඇඟේ හිරි වැටෙන්නේ එකයි. ඔයාට තදට දිස්ටි ගන්න බැරි අර පපුවේ ඒ ඇඟේ අසනීපේ තියෙනමනේ. ඒ නිසා හැබැයි අර මේ වෙනසක් තිබුණා නේද අර දිස්ටිය පොඩ්ඩක් තදට එන්න ආවට මේ එන්නේ නැහැ ඒගොල්ලෝ. දේවතාවුන් වහන්සේලා ඇවිල්ලා ටිකක් තියෙනවා. මෙහි ශබ්ද පූජා තියෙනකොට මේ වගේ වැඩ කටයුතු කරනකොට
ඔබ වහන්සේලාගේ දරුවෝ දැනුවත් කරනවා මම. එතකොට ඔබ වහන්සේලා කැමති නම් එදිරියට දරුවොත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඉඳලා හිටලා. දැන් ඔබ වහන්සේගේ දරුවා නම් මේ ළඟ ඉන්නේ. දැන් මේ දරුවන් නම් ටිකක් අමාරුයි. මේ ඒ උනාට ඒ දරුවත් පොඩ්ඩක් අපි සහභාගී කරගත්තා නම් ඉක්මනට වරම්මාලාව හැදෙනවා. තාදාකාරය හොඳයි. කොල්ලයි නම් දෙකටම නරක වැඩ කරන්න තානම් ඈ. කොල්ලයි කාලේ කරද්දී මම ඒක ආකාර කරගන්න පලිකොලයක්වත් ගහන්න තානම් ඒ දේවල් කරන්න තහනම් පිළිවෙලට පොදු පූජා ටික තියාගෙන පින් දහම් ටික කරගෙන පිළිවෙලට ගමනක් ගියොත් කාටවත් හිර කරන්න බෑ. එහෙමයි. ආය ආකාරයෙන් කරන්න බෑ. සන්තෝෂයි. දරුවන්ට කැඹුරුම් මාලාව ගෙනල්ලා දෙනවනේ. කැඹුරුම් මාලාව ආකාර කරගත්තේ. දැන් ආකාර කරගත්තා. හිමීට. ඒක පාරට නෙමෙයි. හිමීට. ඉතින් එකක් වගේ ආකාර කරගත්තා. ඒ විදිහට කරගන්න. හිමීට ආකාර. වන්නලි ආකාර කරගෙන ඉන්න අපොම්. සද්ද පූජාව හොඳයිද අපේ? සන්තෝෂයි කාර්යම. කොල්ලට අමාරුයි. දරුවට නම් ඉතින් මොන අමාරුවද හැමදාම කරන්නේ ওই රාජකාරියනේ. අවුරුදු 3කින් පස්සේ තමයි තොරලගේ ශරීරයට. දැන් ඇතිද එතකොට ශබ්ද පූජාව කවුරු දේවතාවුන් වහන්සේ නම මගේ ඇරුණාද? මම කොල්ලගේ ශරීරයෙන් ආවම. අය අරුපාඩුව. බාහිර දේවතාවුන් වහන්සේලාත් වැඩම කරාද? වැඩම කරා. ගියා. ඒ කාර්ය ඔක්කොම ආදියා කරේ තුන දෙවලා සූතයි. භූමි ආකාර කොල්ල කීම ආකාර අවුරුදු 3කට පස්සේ වැඩම කරේ. දැන් ඉතින් කිසි කෙනෙකුට හිර කරන්න බෑ. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් හංගගෙන ඉන්න නැතුව කියන්න ඕනේ ඈ. තමකට පැහැදිලිව කියනවා. හරි ඒ ටික මම කියලා දෙන්නම්. එහෙමයි අවසර ආකාරය. අවසර. සියලු බලවරන් දීලා තිනවා ගුරුවරන් ඇතුළුව. දැන් අනිත් දේවල් වල දෙන්නේ එකපාරකට එකයිනේ. සියලු බලවරන් දීලා තිනවා හරියට හසුරවගෙන කරගෙන යන්න ඕනේ. ස්ථාන ආකාරය කොල්ලට පෙන්නු කරා. ඉතින් ඒ ආකාරය කරගත්ත කාර්යයෙන් කොල්ලගේ කීමට අනිත් දෙවම හැදෙනවා. කමක් නෑ. ඉතින් මොකද කරන්නේ? අපේ කර්ම ශක්තිය අනුව තමයි අපිට දේවල් ලැබෙන්නේ. ඒ දේවල් ගෙවන්න ඕනේ. අපි කර්මයක් තිබ්බොත් ගෙවන්න ඕනේනේ. දැන් හරිනේ. අපි පිළිවෙලට යමු ඈ. හරි එහෙනම් ඉවත් වෙන්නකෝ වහන්සේලා. සතේ පිටින් නිවන් Hello.
හරි එහෙනම් පින් දෙමු හැමෝටම. Kalau kita lebaran tu mesti kau hari dah. Ujung dia ni,